දොල්මි තමයි කිව්වේ යමු යමු කියලා. ඔය කාස් කැලලදින් පොඩි සම්බන්ධ සියලු දේවල් එයා දන්නවා. ඒ නිසා එයාට මේ වෙලාවේ කියන්නේ මොකක්ද? ආකාරයයි මේ ජිම් යන මිනිස්සු මේ ඉන්නේ ජිම් යන මිනිස්සු. Hi, welcome back to my YouTube channel. අද අපි පොඩි ගමනක් යන්න යනවා මම මාතේ. අපේ පොඩි මගේ යාළුවෝ දෙන්නෙක් එක්ක දිගටම බලාගෙන ඉන්න අද අපි කොහෙද යන්නේ කියලා. ඔයගොල්ලෝ හැමෝම දන්න තැනක්. යන රූටින් එකයි ඔක්කොම මම ඔයගොල්ලන්ට කියන්නම්. So, keep watching. Bye. Say hi. මම වීඩියෝ එකේ කිව්වා වගේම අපි යන්නේ ඔයාලා හැමෝම දන්න තැනකට. තම්බ්නේල් එක දැක්කට පස්සේ ඔයගොල්ලෝ නම් කොහොමත් අනිවාර්යයෙන්ම දන්න අපි මේ කොහෙද යන්නේ කියලා. උදේම යන්නේ හිටියත් දන්නවනේ ඉතින් ගෑන් ළමයි පරක් වෙනවනේ. ඒ නිසා අපි කොහොම හරි බෝඩිවෙන් යනකොට 9:00ට විතර ඇති. ඉතින් අපි බස් එක අරගෙන කොටුවට ගියා. පිස් ස්ටේෂන් එකෙන් ඊට පස්සේ බැහැලා එහෙමම ගියා ට්‍රේන් එක ගන්න. මම බස් එකේ යන විදිහ අත්‍තරම දන්නේ නැහැ. අපි කවුරුත් ගිහිල්ලත් නැහැ. අපි දන්න කට්ටියකින් කොහොමද යන්නේ කියලා කලින් අහලා තමයි මේ ගමන යන්න පිටත් උනේ. ඉතින් ඊට පස්සේ ස්ටේෂන් එකේ ෆස්ට් කවුන්ටර් එකේම පුළුවන් ඔයාලට ටිකට් ගන්න. අපි රාගමන්ටනේ යන්න ඕනේ. ඉතින් අපිට ඒ වෙලාවට ආව රඹුක්කන්ට යන ට්‍රේන් එකක්. එතකොට ඒ ට්‍රේන් එක හැම ස්ටේෂන් එකකටම නතර කරනවා. ඉතින් අපි ට්‍රේන් එක එනකනුත් හිටියා පැය භාගයකට වැඩි වෙලාවක්. ඔයාලට මුල කිත්තේ මේ වෙලාවේ කියන්නේ මොකක්ද? ඇයි? මේ මෙහෙම මාතර යනවද? මාතර ඔකට නෑ එයාගේ එකයි යන්නේ. එයා පොඩ්ඩක් වගේ ලක්ෂ සියල්ල දන්ද? ඔව් එයා දන්න පොඩි සම්බන්ධ සියලු දේවල් එයා දන්නවා. ඒ නිසා එයා එක්කම ආවේ අපි එන්න දෙයක් කියන්නේ එක්කම ආවේ. ඉතින් ඔන්නෝම චූටු කයියකුත් දාගෙන අපි ට්‍රේන් එකේ නිකන් හිටියා. මේ මම ට්‍රේන් එකේ යන දෙවනි වතාව. මම ඇත්තටම චුට්ටක් විතර බයයි ට්‍රේන් එකේ යන්න. ඒ වුණාට අපිට වෙන ඔප්ෂන් එකක් තිබෙත් නැහැ. ඒක නිසා අපි ට්‍රේන් එකට නැගලා මං හිතන්නේ විනාඩි 15ක් විතර අපිට ට්‍රේන් එක යනකම් ඉන්න වුණා. කොහොම හරි ට්‍රේන් එක පිටත් වෙනකොට මට මතක විදිහට 11යි කාල විතර වුණා. අපි ඉතින් රටේ නැති උපදුප කියව ගමන යන පිටත් වුණා. මේ අයිඩියා එක ඉස්සෙල්ලාම අපිට දැම්මේ දුල්මි. දුල්මිට ඕෆ් දවසකුත් බලාගෙන තමයි හිටියේ. මටත් වැකේෂන්. ඒතකොට අපේ ලක්ෂයකටත් වැකේෂන්. ඒක නිසා අපි හිතුවා එහෙනම් අපි යමු මෙතනින් ට්‍රේන් එක අරගෙනම චර්ච් එකට කියලා. අන්න ඊට පස්සේ අපි ට්‍රේන් එකෙන් බැහැලා බස් එක ගන්නවා. බස් එක ගන්න හරි ලේසි ළමයි. ඔතන ගුවන් පාලුවෙන් බහිනවත් එක්කම තමයි බස් නතර කරලා තියෙන්නේ. එතනින් අපිට හම්බ වෙනවා ඉස්සරහම බස් එකක්. ඒකේ කෙලින්ම ගහලා තියෙනවා තේවත්ත පල්ලිය පාර කියලා. මට මතක විදිහට මම හිතන්නේ කඩවත රාගම බස් තමයි. චර්ච් එක ගාවින් යනවා නම් කෙලින්ම බස් එකේ බෝඩ් එකේම ගහලා තියෙනවා ඒක තේවත්ත පල්ලිය ගාවින් යනවා කියලා. ඒක නිසා ළමයි ඔයාලට කොහොමවත් බස් එක හොයාගන්න අමාරු වෙන්නේ නැහැ. රුපියල් 35ක වගේ දුරක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට කෙලින්ම චර්ච් එක ගාවින් බහින්න පුළුවන් පාර පනින්න විතරයි තියෙන්නේ චර්ච් එකට යන්න. Finally! හරි ලස්සනයි. දොල්මි තමයි කිව්වේ යමු යමු කියලා. අපිට මේ පඩිපෙල් බහලා යන්න ඕනේ නැහැ. එහා පැත්තෙන් සුරෝමක් තියෙනවා. සුරෝම ගාවින් උනත් යන්න පුළුවන්. ඒ වුණාට දැන් අපේ ෆස්ට් ටයිම් නිසා මේක දිග පාරක් වුණත් අපි හිතුවා මේ පාරෙම යනවා කියලා. ඒවත් පල්ලියට ගියපු ගොඩක් අය ඇති. හැබැයි මට දැනුණ ෆීලිං එක මන් දන්නේ නැහැ මම මෙච්චර ලස්සන විදිහට මෙහෙම තියෙන චර්ච් එකක් දැක්කමයි ළමයි හිත නිවෙනවා හිත නිදහස් වෙනවා ඉන්න ආස හිතෙන ලස්සනට හදපු තැනක් තමයි තේවත්ත පල්ලිය කියලා කියන්නේ. අපි කෙලින්ම ඉතුරු පඩිපෙළ නැගලා යන්න නැතුව ඊට එහා පැත්ත පාරෙන් අපි වාහන යන්න පුළුවන් ඒ පාරෙන්. ඉතින් අපි ඒ පාරේ තමයි හිමීට ඇවිදගෙන ගියේ. පඩිපෙළ නගිනකොට මහන්සි වුණාට මෙතෙන්ට ආවම බලන්න ලස්සනයි. ඇත්තම ඒ ලස්සන ගැන කියන වැඩක් නැහැ. ඔයාලා අනිවාර්යෙන් එන්න ඕනේ. එතන ළඟම කවුන්ටර් එකකින් අපිට කැන්ඩල්ස් ගන්නත් පුළුවන්. ලංකාව ස්වාමිදූගේ ජාතික බැසිලිකාව හැවත් the Basilica of Our Lady of Lanka කියලා තමයි මේ තේවත්ත පල්ලිය හඳුන්වන්නේ. ඇතුලේ මම වීඩියෝ ක්ලිප්ස් ගත්තේ නෑ. මම ප්‍රේ කරන චූටි ක්ලිප් එකක් විතරයි ගත්තේ.
හැම සිද්ධස්ථානයකට වගේම ඉතින් මේ තේවත්ත පල්ලියටත් ලොකු අතීත කතාවක් තියෙනවා. දෙවන ලෝක යුද්ධ කාලයේ ඒ කාලේ කොළඹ අගරදු අතියුතු මේරි මසෝන් හිමිපාණන් තමයි එතකොට ශ්‍රී ලංකාව යුද රකුසගෙන් බේරගන්න වගේම දේව මාතාවට ගෞරවයක් විදිහට මේ දෙව් මැදුර ඉදි කරනවා කියලා බාරයක් වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ දෙව් මැදුර ඉටු කරන්න වගකීම් පැවරුනේ එතුමාගෙන් පස්සේ කොළඹ අගරදුගුරු තෝමස් කුරේ කාදිනල් හිමිපාණන්ට. එතකොට 1950 ජූලි මාසේ තමයි මේක ඉදි කරන්න පටන් අරගෙන තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ ප්‍රංශයේ ලූර්දු වල පිහිටලා තියෙන ලූර්දු දේවමාතා දේවස්ථානයට සමානවම ලූර්දු ගුහාවේ අනුරුවක් විදිහට ඉදි කරලා තියෙන කොටස. මේ කොටස වල ඕන තරම් දැකලා ඇති. මේ කෑල්ල මං හිතන්නේ මේ ඉදි කිරීම කරලා තියෙන තැන ගොඩක් ෆේමස්. අපි වීඩියෝස් වලින් හැම සෑහෙන්න දැකලා තියෙනවා. මම හොයලා බලපු තොරතුරුත් එක්ක වර්ගාඩි 29696ක භූමි ප්‍රදේශයක තමයි මේ පල්ලිය ඉදි වෙලා තියෙනවා කියලා සඳහන් වෙලා තියෙන්නේ. ඉවරයි අපි චර්ච් ඇවිල්ලා ඉවරයි. එතකොට අපි දැන් හොටිකින් යනවා. yes so මේ දාලා ඉවරයි. බලා සිටිය අසසිටිය ඔබ සමග එතකොට දැන් වෙන කෙක් එකක් ගන්න අපි දාන්න. let's look at this. oh my gosh කැලලින් අපි ආපු වෙලාවත් එක්ක ඒ වගේම අපි තව වැඩ කොටසක් කරගන්න හිතාගෙන තමයි ආවේ. අපිට වෙලාව මදි. මං හිතන්නේ අපි ටික කොටසක විතරයි අපිට ඇවිදින්න පුළුවන් උනේ. තව බලන්න පැති ගොඩාරියක් තියෙනවා. අපිට ඒ ටික මිස් වුණා. ඒ ටික බලන්න වෙන දවසක යන්න ඕනේ අනිවාර්යෙන්ම. මම සිංහල බෞද්ධ දරුවෙක්. හැබැයි මම හැම ආගමකටම ගෞරව කරනවා. ඒ වගේම මං හැම ආගමකට ආදරෙයි. ඉතින් පන්සල් යනවා වගේම තමයි මම පල්ලි යන්නේ, කෝවිල් යන්නේ. ඉතින් ඒ හැම ආගමකට ආදරෙයි. ඒ හැම කල්චර් එකක්ම හරි ලස්සනයි. බෞද්ධ දරුවෙක් විදිහට පන්සලේ හැදිච්ච වැඩිච්ච ළමෙක් වගේම ලොකු වුණාට පස්සේ අපිට තේරෙනවා අපි හැම ආගමකම ගරු කරද්දී එතකොට අපිට හම්බෙන යාළුවෝ ඒ හැමදේම හරි ලස්සනයි. මම දැකපු දේ මට කියන්න තියෙන දේ ඔගොල්ලෝ මොන ආගමේ වුණත් හැම ආගමකටම ගරු කරන්න, ඒ මිනිස්සුන්ව ආශ්‍රය කරන්න. අපි හැමෝම මිනිස්සු, ඒ හැමෝම හරි හොඳයි. ಜಾති ආගම් විදියට ભેද වෙන්නේ නැතුව හැමෝම එක පුළුවන් තරම් සහයෝගයෙන් එකමුතු ජීවත් වෙන්න බලන්න. මේ ජිම් යන මිනිස්සු මේ ඉන්නේ ජිම් යන මිනිස්සු. ඉතින් ඔයාලත් එන්න මේ තැන බලන්න වඳින්න දේව මාතාවගෙන් ආශිර්වාද ගන්න. හැබැයි මතක තියාගන්න මේ තියෙන ලස්සන නැති කරන්න එපා. ඔයාලා අරගෙන ටොපි කොලයක්වත් දාන්න නැතුව ඒවා අපහු අරගෙන එන්න වග බලා ගන්න. ඒ වගේ අපි තැනකට යනකොට අපි හැසිරෙන්න ඕන විදිය කොහොමද, අපි ඉන්න ඕනේ කොහොමද, අපි අඳින්න පළඳින්න ඕනේ කොහොමද කියලා අපිට තේරෙනවා. ඉතින් ඒ විදිහට හැසිරීලා ඒ විදිහට ඇඳලා පළඳලා අපි ආශිර්වාද අරගෙන ආවොත් ඒ තැනත් ආරක්ෂා වෙනවා. අපේ හිතත් සතුටින් පෙරෙනවා. ඉතින් ඔහම තමයි අද අපේ vlog එක ඉවර වෙන්නේ. ආව බස් එක එතකොට කොටුවේ ගෙනවා නම් කොහොමද පල්ලියට එන්නේ ඒ ඔක්කොම මම වීඩියෝ එකේ මෙන්ෂන් කරලා තියෙනවා. ඔයාලා ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. අද මගේ වීඩියෝ එකේ ඉන්නේ අපේ දුල්මි අපේ ලක්ෂි අක්කයි. So thank you for watching. Bye. Say bye. හව් බයි කිව්වට ඉවර නෑ ළමයි. අපිට බඩගිනේ. අපි උදේ කීර එකක් බීලා විතරයි ගියේ. හැබැයි මේක ලේසි. චර්ච් එකේ ඉස්සරහම තියෙන චූටි බේකරි එකක්. අපිට කැමති දෙයක් කන්න පුළුවන්. මං හිතන්නේ කෑම බත් එහෙමත් තියෙනවා. අපිට හදිස්සියට යන්න ඕනේ. අපිට තව වැඩ කරකුත් තියෙන නිසා අපි එතනට ගිහලා බනිස් එකක් කාලා කීර එකක් බීලා හැම ආපහු ආවා ට්‍රේන් එක ගන්න. අපි 2 විතර වෙනකොට ස්ටේෂන් එකට ආවා. හැබැයි ළමයි ට්‍රේන් එක තිබ්බ 2:40ට කරන්න දෙයක් නෑ. කට්ට කන්නම වෙනවා. ඉතින් ඕගොල්ලෝ ගිහින් බලන්න කැමති ඩෙස්ටිනේෂන්ස් මොන හරි තියෙන නම් කියන්න. මට යන්න පුළුවන් තැනක් නම් මම ගිහලා අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් කරලා දාන්නම්. So thank you for watching. මම පුළුවන් තරම් ඉක්මනටම ආපහු වීඩියෝ එකක් අරගෙන එන්නම්. So පරිස්සමට ඉන්න. Bye.